Lemmy, David Lemmy, David Lemmy, David Lemmy, Iraq Niti Navala, Engalante, Hello, Mama Jayant Samarine Jati Vidas Jati Sangadai Oh, Barduna, honey. Barduna, Ogna Bardi. ජාතික නිදහස් පෙරමුණ විදිහට අද අපි මේ රටේ දේශප්‍රේමී ජනතාව සමග බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපිටට ආවේ. ඔබ කවුරුත් දන්නවා මේ රට සාමය දිනා දෙන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු, ඒ වගේම මුළු මහත් ලෝකයේම ඉන්න සාමය අගය කරන ජනයා ගෞරවයෙන් ගෞරවයට ආදරයෙන් ආදරයට පත් කරපු අපේ රටේ රණවිරුවන්ට විශේෂයෙන්ම නාවික හමුදාපති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නකොට මැතිතුමන්ට, ඒ වගේම හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ඒ වගේම හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු මේ රට බේරගන්න කැපවීමෙන් ජීවිත පූජාවෙන් කැපවෙච්ච රණවිරුවන්ට සහ ඒ වගේම LTT ත්‍රස්තවාදී සංවිධානය කඩා බිඳගෙන ඇවිල්ලා LTT ත්‍රස්තවාදී සංවිධානය කුඩුපට්ටම් කරන්න කැපවීමෙන් කටයුතු කරපු කරුණ අම්මාන්ට බ්‍රිතාන්‍යයේ තහනමක් පනවලා තිනවා, සංචාරක තහනමක් සහ ඒ වගේම එයාගේ දේපල තහනමක් පවරලා තිබෙනවා. ඔබ කවුරුත් දන්නවා මේ රටේ 30 අවුරුදු බෙදුම්වාදී කොටිතස්ත්‍රවාදයේ විසින් යුද්ධයක් පවත්වාගෙන ගියා. ඒ බෙදුම්වාදී කොටිතස්ත්‍රවාදයේ විසින් පවත්වාගෙන ගිය එම්ලේච්ඡ යුද්ධය නිසා මේ රටේ සිංහල වැසියෝ, දෙමළ වැසියෝ, මුස්ලිම් වැසියෝ
නොදරුව කිරි සප්පය පවා සිංහල දෙමළ මුස්ලිම් නොදරුව කිරි සප්පය පවා අමුවේ ඝාතනය වුණා, ඝාතනය කළා. කෝටි ප්‍රකෝටි ගණනින් දේපල විනාශ මුඛයට බෙදුම්වාදී කොටිතස්වාදයේ පත් කළා. ඒ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග සකල ජනයාට එරෙහිව ක්‍රියාත්මක වුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදය තමයි මේ රටේ රණවිරුවෝ ස්වකීය ජීවිත පූජා කළා, ස්වකීය අතපය පූජා කළා, ස්වකීය හැස්සිස් මස්ලේ දන් දීලා බේරගත්තේ. ඒ කොටිතස්වාදය තමයි පරාජයට පත් කළේ. අද ශවේන්ද්‍ර සිල්වලා ජීවත් වෙන්නේ අහම්බෙන්. අද කරන්නකොටලා ජීවත් වෙන්නේ අහම්බෙන්. අද ජගත් ජයසූරියලා ජීවත් වෙන්නේ අහම්බෙන්. ඔවුන්ගේ ජීවිතය දා කොටිතස්වාදයේ කම්මුතු කිරීමේ සටනේදී බිලි වෙන්න ඕනෑ තරම් ඉඩ තිබ්බා. නමුත් ඔවුන් තමන්ගේ ජීවිතත් බේරගෙන තමන්ගේ රණවිරුවන්ගේ ජීවිතත් ආරක්ෂා කරගෙන විතරක් නෙවෙයි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් විශේෂයෙන්ම උතුරේ හිටපු දෙමළ වැසියන්ගේ ජීවිත දේපල ආරක්ෂා කරමින් මනුෂ්‍යත්වයේ මෙහෙයුම මානුෂීය මෙහෙයුම දියත් කරලා මේ රට සාමය දිනා දුන්නා. අද උතුරේ දකුණේ සාමයේ කොඩි ලෙල දෙනවා. අද උතුරේ දෙමළ ජනයා සාමය භුක්ති විඳිනවා. අද නැගෙනහිර දෙමළ ජනයා සාමය භුක්ති විඳිනවා. අද උතුරේ මුස්ලිම් මැසියෝ නැගෙනහිර මුස්ලිම් මැසියෝ විතරක් නෙමෙයි රටේ හැමෝම අද සාමය භුක්ති විඳිනවා. මේ විදියට මේ බෙදුම්වාදී නේච්ච ත්‍රස්තවාදය ලෝකේ කුරිරුම බිහිසුණු කිරි සප්පයෝ බබා කපා කොටා මරා දාපු නිදි පැදුර කිරි සප්පයෝ කපා කොටා මරා දාපු නේච්ච ත්‍රස්තවාදයක් තමයි ලංකාවේ අවසන් කළේ. ඒ අවසන් කරපු ත්‍රස්තවාදයේ අවසන් කරපු විරෝධාර රණවිරුවන්ගෙන් තමයි අද බ්‍රිතාන්‍ය ඩේවිඩ් ලැමීලා මේ පලිගන්න හදන්නේ.